ගන්නයි හදන්නේ අද පොසොන් පොය දවසේ යන්න බැලුවේ පොඩි රවුමක්. අද කැම්පස් එකේ නිවාඩුනේ පොය දවසේ. ඒ නිසා දන්සල් වලටයි ඒ පොසොන් අසිරිය බලන්න තමයි අද එළියට දැස්සේ. සෑහෙන කාලයකට පස්සේ ඉතින් වීඩියෝ එකක් දාන්න බැරුණා වැඩ. කැම්පස් එකේ වැඩයි අමතර වැඩයි ගොඩාක් තිබ්බ නිසා දැන් හොස්ටල් එකෙන් එළියට ආවා. බලමු මොනවද පළවෙනි දවසට ගියා. මේ පැත්තේ හුඟක් දන්සල් තියෙනවා. මෙහිලා පඹහින්න. සෙනග නම් ඉහිට මෙහෙට යනවා. බලමු මොනවද තියෙන දන්සල් කියලා. ඉතින් අපිත් දිගටම එකතු වෙලා ඉන්න හැරමත් මේ channel subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියන්න. අයිස්ක්‍රීම් දන්සලක් තියෙනවා. මුලින්ම එන ආහපුරගෙන අයිස්ක්‍රීම් දන්සලකින් පටන් ගන්නවා. ඊළඟට යන්න ඕනේ. සීනි සම්බෝල වනිස් දන්සලක් තියෙනවා කිව්වා. ඉතින් අයිස්ක්‍රීම් දන්සලෙන් පස්සේ අපි යන් සීනි සම්බෝල පාන් දන්සලක් තියෙනවා කිව්වා. ඒක බලන්න යනවා. පොඩ්ඩක් පඹහින ඉඳලා බදුල්ල පැත්තක් මේ යන්නේ. කට්ටිය නම් කපාගෙන බලමු අනිවාර්යෙන් ඇති. කරන්න ගත්තට හරි විස්තරයක් හරි මම කිව්වේ නෑනේ. දැන් මම මේ ඉන්නේ පඹහින්න ඉඳලා උදේ හොස්ටල් එකෙන් නැගිටලා එළියට බහලා තමයි මේ වීඩියෝ එක කරන්න ගත්තේ. මොකද අද ලොකු රවුමක් දාන්න පුළුවන් මේ පැත්තේ සෑහෙන දන්සල් තියෙනවා. ඒ නිසා මම හිතුවා වීඩියෝ එකක් කරලා දාන්න පුළුවන්. කාලෙක YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරෙත් නෑ. කරන්න බැරුණා වෙලාවක් තිබ්බ නෑ. ඉතින් අද කොහොමද එළියට බහින එකේ වීඩියෝ එකක් කරන්න හිතුවා. ඕගොල්ලෝ එක්ක බෙදා ගන්න. දැන් උදේම ආපු දන්සල කියන්න බැරුණානේ. ඒක ඇවිල්ලා හොස්ටල් එකටම ආවා කොලකැඳ දන්සල. දන්සල කියන්නේ දන්සලෙන් කොලකැඳ ටඩි බාස්කට් එකක් හොස්ටල් එකට එවලා තිබ්බා. ළමයි අත ඉතින් ඒකෙන් කොලකැඳත් බිව්වා. අකුරුත් එක්ක තිබ්බේ. ඊට පස්සේ දැන් එළියට බහැලා හොස්ටල් එකෙන් බහැලා පඹින්න හන්දියට එනකොටම තිබ්බා අයිස්ක්‍රීම් දන්සල. ඒ අයිස්ක්‍රීම් දන්සලට ආවා. ඊට පස්සේ ටක් බදුල්ල පැත්තට පයින් එනකොට තිබ්බා සීනි සම්බෝල පාන් දන්සල. දැන් ඒකත් ඉවරලා දැන් ආයෙ යනවා කොළඹ පැත්තට. දැන් ආයෙ යනවා. බලමු. දන්සල් නම් තියෙන සෙනගක් තියෙනවා, වාහනක් තියෙනවා, ටෙක්සෑමුත් තියෙනවා. ෂෝක්. ඉතින් අපි ඉස්සරහට තව තියෙන දන්සල් මොනවද කියලා බලන්න. තව තියෙනවා කියලා කට්ටිය නම් කියනවා උගුල්ස් තියෙනවා, රොටි තියෙනවා. බලමු. දැන් ඉන්නේ බෙලිවුල්ලොය
පඹහින්න හන්දියේ ඉඳලා දැන් යන ගමන් දැන් මං අයිස්ක්‍රීම් දන්සලා කන්තිමට හම්බුණා. එතනින් අයිස්ක්‍රීම් එකක් කාලා දැන් පොඩ්ඩක් මෙතන වාඩි වුණා. මේ බලන්න ඔයාලා දැකලා පුරුදු දෙයක් මේක දැන කෙනෙක් නම් බුදුගුල්ල. ඉතින් මම දැන් බලන් ඉන්නේ බස් එකක් යනවා. බලංගොඩට බස් එකක් යනකම් ඉන්නේ. මොකද දැන් මේ හරිය දින දන්සල් ටික ගිහිලා දැන් බලංගොඩ ටවුන් එකේ තියෙනවලු ගොඩාක් දන්සල්. ඉතින් මේ දන්සල් වල ඇවිදලා පෝලිං වල ඉඳලා ඒ තියෙන ආතල් එකේ ඉතින් කඩේකින් සල්ලි දීලා කන්න බෑ. ඉතින් දන්සල් යන මිනිස්සුම තමයි දන්නේ. ඇත්තටම විනෝදයි. දැන් එනවා පඹහින්න බලංගොඩ බස්. ඒ බස් එකක තමයි දැන් මම නගින්න ඉන්නේ. අපි බලමු බලංගොඩටත් ගිහිල්ලා දන්සල කොහොමද තියෙන්නේ කියලා. බදුල්ල කොළඹ බස් නෑ යනවා. බදුල්ල කොළඹ ඒවා යන්න බෑ සෙමි බස්. ඕවා ඉතින් පොඩි දුර වලට ගන්නෙත් නැහැ. ඒ නිසා බලමු. දැන් මේ බස් එකක් ඉස්සෙල්ලා අයිස්ක්‍රීම් පොලිමේදී බස් එකක් ගියා. මේ ඉතින් බෑනේ අයිස්ක්‍රීම් මේ පොලිමේ ඉඳලා අන්තිම හරියට වෙනකන් ආවට පස්සේ බස් එකක් ආවනේ මොකක් ආවත් අපරාධනේ. අයිස්ක්‍රීම් අරගෙනම ඉතින් ආවා. බලමු ඉස්සරහට ලස්සන ගමන් ටිකක් යන්න ප්ලෑන් කරලා තියෙනවා. ඉතින් බලමු කරගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් ඔයාලට පොඩි view එකක් පෙන්නනවා. ඒ අතර බස් එකක් ඇයි දන්නෙත් නැහැ. මේ තියෙන්නේ බෙලිහුල් ඔය ලස්සන සීතල බෙලිහුල් ඔය. අද නම් පොඩ්ඩක් වැහි අඳුරක් තියෙනවා. සැරින් සැරේ පොඩි පොදයක් එනවා. බස් එකක් යනවා. අර පැත්තෙන් පේනවර වාහන එනවා. උඩින් පේනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. මෙතන අර ඈත ගස් අස්සෙන් පේනවා. අන්න අර සමනල වැව. වතුර නම් දැන් පොඩ්ඩක් අඩුයි ඒකේ. මේ දවස්වල පායන නිසා. තියෙන්නේ බෙලිහුල් ඔය. මං හිතුවේ නෑ මේ පැත්තේ මෙච්චර දන්සල් තියෙයි කියලා. හිතුවලඩා තියෙනවා. බලද මේ ඇතුළට වෙන්න මෙහෙම නම් තව බලංගොඩ ටවුන් එකේ කොච්චර ඇද්ද? ඔයගොල්ලෝනුත් පොඩි කාලේ ගිහිලා තියෙනවද ෆුට් සයිකලයක් අරගෙන කට්ටිය කොල්ල කුරුට් එකතු වෙලා පොම්පෙකුත් කොහේ හරි බයිසිකලේ ගැට ගහගෙන පාගනවා තියලා ඉතින් ඒ ආතල් එක ඉතින් ගන්න බෑ. ඉතින් ඇත්තටම කිව්වොත් මෝටර් බයික් වල ගිහිල්ලවත් කාර් වල ගිහිල්ලවත් ඒ කාර් වල දැන් කාර් පදින මිනිස්සුත් ඒ දවස්වල ඉතින් ෆුට් සයිකලේ රවුම් ගහලා ඉතින් සුපිරියට. ඉතින් ඒ ආතල් එකේ මිනිස්සු දන්නවා. දාත වැඩේ උනේ යාළුවෝ හුඟක් නැහැ. ඒගොල්ලොන් ගෙවල් වල ගිහිල්ලා පොයට ඉන්න කට්ටිය උදේම ගිහිල්ලා ඉතින් ඇවිදින්න බයික් වල. මාත් ඉතින් මේ හතර වටේ ඉතින් ඇවිදිනවා තියාගෙන. මරු ඉතින්. ඔයාලා දාන්න බලන්න ෆොටෝස් ඕගොල්ලෝ මේ පාර පොසොන් එකට ගියපු දන්සල් එහෙම අපි ෂෙයා කරගමු ෆොටෝස්. මරු ඉතින්.
අද පේජ් එක එනවා. අයියාර Facebook එකේ පේජ් එක එනවා. ඉතින් මම ආයෙත් මාව දෙන්න පොඩි කඩේකට ආවා. දන්සල් ගිහිල්ලා තියලා ඔක්කොම ඉවරයි. වැඩි වීඩියෝ කරගන්න බැරිම දන්සල් වලට කිව්වා. හැබැයි කෑවා සෑහෙන්න. මොකද බෝලිමට දුවනවා. මම ඉඳ ගන්නවා දෙනකට වැඩි වීඩියෝ කරගන්න බැරිම අන්තිමට අපි කෝපි දන්සල් තුන කිරි කෝපි දන්සල් දුන්නා. අපේ බැච් එකේ සෙට් එකක දාලා දවස සකයි සෙට් එක දාලා අන්තිමට දුන්නා කිරි කෝපි දන්සල්. එතනින් ඊටත් පස්සේ බත් දන්සලකට ගියා. එතනත් බත් කාලා ඒ වැඩේ ඉවර කරා. මට පොසොන් දවස් ගෙවුනේ. ඉතුවට වීඩියෝ කරන්න අමාරු නේද දේවල්. කොහොම තමයි ඉතින් පොසොන් පොය දවස ගෙවුනේ. ඉතින් මම හොස්ටල් එකට තමයි යන්නේ. කොටම වඩා උරුනේ වැස්සක්. ඒකට කෝපි දෙන්නත් පොඩි වෙලාවේ බෑ උ හැබැයි වැඩි නම් නැගලා ගියා. ඒකේ වීඩියෝත් මම ඔයාලට දැන් දාලානේ තියෙන්නේ. මේ වීඩියෝ එකේම තිබ්බ කලින්. ඉතින් ওই විදිහට තමයි දවස ගෙවුනේ. හොඳයි ලස්සනයි. අපි ඉක්මනට ඉස්සරහට සුපිරිම ගමන් ටිකක් යන්න. අනිවාර්යෙන් සුපිරි වීඩියෝ ටිකක් දානවා.